දැන් මතක් වුණේ. රජ්ජුරුවන්ගේ පස්ස හෝත පුරාලට කිව්වේ නම මොකද්ද? සට්ටඹිරාල. සිංහල සර් කෙනෙක් ওই කතාව කිව්ව දවසක් මොකක් හරි මමත් ඒ ප්‍රෝග්‍රෑම් එක බැලුවා. මේ සන්නස්ගල සර් මේ ඉස්සර රජ්ජුරුවන්ගේ පස්ස හොදන්නත් ඉඳලා තියෙන්නේ වෙනම එකක. ඒ කියන්නේ රජ්ජුරුවෝ දැන් රජ්ජුරුවන්ගේ අත් දෙකනේ. හරිද? රජ්ජුරුවන්ගේ පස්ස හොදන්නත් වෙනම ඉඳලා තියෙනවා. එකෙක්. හරිද? ඌටත් පදවියක් දීලා තියෙනවා. ওই රාළ කියලා කියන්නේ ඔන්න ඔය වගේ කට්ටිය. හරිද? දැන් ওই කොඩි තුවක්කු කියන මේක ඇවිල්ලා යුද්ධෙට යනකොට අර කොඩි අරගෙන යන්නේ. දැන් මට නම් ඒකට හේතුවක් හිතා ගන්න බෑ මොන මගුලකටද එක්ක තුවක්කුවක් හරි කඩුවක් හරි නැතුව මේ කොඩියක් උස්සන් ඉස්සරහින් දුවන්නේ කියලා. නිකන් වෙඩි කන්න. හරිද? ඒකෝ නේ බං කිනිස්සක් අතරම් ඵලයන්කෝ. හරිද? එහෙනම් මෙන්න මේ කියන ඔක්කොම දේවල් වලට කියන්නේ වාසගමක් කිව්වොත් තියෙන්න ඕනේ තේරුමක්. එතකොට යමද කියන වාසගම ගත්තොත් හරිද? එහෙනම් මේ යම කියන එකෙන් කන්ද කියවෙනවා, දා කියන එකෙන් කුඹර කියවෙනවා. ඒ කියන්නේ මොකක් වෙන්න ඇතිද? එහෙනම් අපිට නිකන් පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන්. එහෙනම් යමද කියන වාසගම එන්න ඇත්තේ කඳු උඩ කුඹුරු කරපු එවුන්ට වෙන්න ඇතිනේ. හෙල් වැටි විදියට කරනවනේ කුඹුරුනේ. අන්න එහෙනම් කඳු උඩ ගෝතයන් කරපු එවුන්ට මේ වාසගම එන්න ඇති. කියලා අන්න ඒ වගේ හරිද වාසගම් ගත්තොත් මේ වාසගම් වලටත් අර්ථයක් තියෙනවා. ඇත්තටම අපි හරියටම මොකද දන්නවද? කොහොමද උනේ කියලා නෑ මේ අපිත් කරන්නේ අනුමානයක් විතරයිනේ. අපිත් කරන්නේ අනුමානයක් විතරයි. එහෙනම් මෙහෙම වෙන්න ඇති. හරි. දැන් මතක් වුණේ. රජ්ජුරුවන්ගේ පස්ස හෝත පුරාලට කිව්වේ නම මොකද්ද? සට්ටඹිරාල. අන්න දැන් මතක් වුණේ මට. ඕක මේ මට ඔච්චර මතක හිටින්නේ මේ ඕක කිව්වේ මේ කවුද ප්‍රසිද්ධ සිංහල සර් කෙනෙක් ওই කතාව කිව්ව දවසක් මොකක් හරි මමත් ඒ ප්‍රෝග්‍රෑම් එක බැලුවා. මේ සන්නස්ගල සර්